හෙලෝ කට්ටිය කොහොමද? ඔන්න නුවරඑළිය ගිය දෙවනි දවසේ ආවේ අපි නුවරඑළියේ තියෙන ගෙගරි පාක් එක පැත්තට. මෙහෙත් ටිකක් සෙනග නම් වැඩි අපි ආපු දවසේ. කොහොම වුණත් හොඳ ක්ලයිමේට් එකක් තිබ්බ නිසා අපි ඇවිදලා කරලා ආවා ඉතින්. මේ ඒරියා එකත් මාරම ලස්සනයි. මෙහෙත් මල් තියෙනවා වික්ටෝරියා පාක් එක වගේමයි. බෝට්ටු පදින්නත් පුළුවන් කට්ටිය ආවනම් ඉතින් මේ පැත්තේ ගොඩක් බෝට්ටු පදිනවා. ඉතින් මේ ඉන්න ඉතින් කවුරුත් දන්න අපි දෙන්න තමයි ඉතින්. ඊට පස්සේ අපි පොඩ්ඩක් වැවයින දිගේ ඇවිදගෙන යනකොට මෙන්න මේ වගේ ලස්සන හංස බෝට්ටු තියෙනවා. එක එක જાතියේ බෝට්ටු තියෙනවා. මෝටර් බෝට්ටු තියෙනවා. ඒ වගේ ගොඩක් වේගෙන් යන්නත් පුළුවන්. එතකොට මේ තියෙන්නේ මෝටර් බෝට්ටුවක්. මේ වගේ බෝට් ගොඩාක් මේ අයින දිගට පාක් කරලා තියෙනවා. අපිට කැමති එකක් හය කරලා රවුමක් ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් ඉස්සරහට යනකොට අපි දැක්කා මේ යන්නේ මෝටර් බෝට්ටුවක්. ඒක මම හිතන්නේ පැයට කිලෝමීටර් 100ක් විතර වේගෙන් යනවා. ඊට පස්සේ පාකේ කෙළවරටම යද්දි මෙන්න මේ ඒරියා එකක් හම්බ වෙනවා. මේ ඒරියා එකේ කවුරුත්ම නැහැ. මේ ටික ගොඩක් ලස්සනයි. ඒ වුණාට මේ ටිකට කවුරුත් එන්නේ නැහැ. අර එන කට්ටිය ඔක්කොම ඉන්නේ පාක් එකේ බෝට්ටු පදින්න පුළුවන්. හරි මේ ඒරියා එකේ බෝට්ටු පාක් කරලා මොකුත් නැහැ. ලස්සනට පිරිසිදුවට තියෙනවා මේ ටික. ඊට පස්සේ අපි එතනින් හැරිලා පාක් එකේ උඩ පැත්තට ගියා. උඩ පැත්තේ ලස්සනට ඩිසයින් කරපු ගාඩන් වගේක් තියෙනවා. මේ ඒරියා එකේ තියෙන්නේ. මේ ගාඩන් එකේ නිකන් ලස්සන ඩිසයින් එකක් ඩිසයින් කරලා තියෙනවා. මම දැක්කේ නිකන් ගෝනුස්සෙක්ගේ හැඩයක් තියෙනවා වගේ ඩිසයින් එකක් තියෙන ඒරියා එකකුත් තියෙනවා. මේ ටික මාරම ලස්සනයි. මේ වැවෙන් උඩ පැත්තේ තියෙන පාක් එකෙන් උඩ පැත්තේ ඒරියා එක. මේ ටික ගොඩක් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මම හිතන විදිහට මේ පාක් එකේ ලස්සනම ඒරියා එක මේ ටික. මේ අපි ඇවිදින මේ ටික මාරම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා මේ ගාඩන් එකේ. ගොඩක් ලස්සනයි. අපි ඇවිදලා ඊට පස්සේ ඉතින් අපි මේ ටිකෙත් ඇවිදගෙන ඔය මල් බලාගෙන පාර දෙපැත්තේ තියෙන මල් බලාගෙන ඔන්න අපි එන්න කලින් තේ එකක් බොන්නත් ගියා. ඊට පස්සේ ඉතින් අපි මේ එන්නයි ලෑස්ති වෙන්නේ. මේ එන පාර දෙපැත්තෙම මාර ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මල් පිපිලා තියෙනවා. හොඳට මේන්ටේන් කරලා තියෙනවා. ඒ ටික මාරම ලස්සනයි. මේ ටික එකත් මන්ද 10න් 10ම දෙන්න පුළුවන් විදිහට මාරම ලස්සනට මේන්ටේන් කරනවා. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. කියන්න අමතක වුණා. අපි එනකොටම මෙන්න මෙයාලත් ඉතින් ගේට් එක ළඟ හිටගෙන ඉන්නවා. අපි ඉතින් මෙයාලව පොඩ්ඩක් බලන්න ගිහිල්ලා අපි ආවා.